දවසේ රොටිය දවසේ රොටිය මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ වචනයෙන් ජීවත් වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේය. මතෙව් 4:4. දෙවියන් වහන්සේගේ වචනය නැමැති ආත්මයන්න් වහන්සේගේ කඩුවද ගන්න. දෙවියන් වහන්සේගේ වචනය නැමැති ආත්මයන්න් වහන්සේගේ කඩුවද ගන්න. ක්‍රිස්තියානිකාරයාගේ යුද්ධායුධ කට්ටලේ මීට පෙර අවස්ථා 5කදී මම ඔබට කතා කළා මේ රෝම සොල්දාදුවාගේ ඒ ඇඳුම් කට්ටලේ ඒකේ තියෙන එක් දේවල් උපමා රූපකයක් විදියට පාවිච්චි කළ පවුල්තුමා මේ එපිස 6 වෙනි පරිච්ඡේදයේ ඉදිරිපත් කරන ඒ කාරණාව. එතෙන්දී අපි දැක්කා ඉඟපටිය, ලයවැස්ම, පාවහන්, පලිය, ආරක්ෂා තොප්පිය කියලා අවි 5ක් මුලින්ම සඳහන් කළා. මේ අවි 5ට අපි කියන්නේ ආරක්ෂිත අවි, ඩිෆෙන්සිව් වෙපන්ස්. ආරක්ෂිත අවි. ඒ කියන්නේ සතුරා කරන පහරවල් වලට ආරක්ෂා වෙන අවි. ඒවා 5ක් තියෙනවා. නමුත් සතුරාට පෙරලා පහර දෙන්න තිබෙන්නේ අපිට එක අවියයි. ඒකට කියනවා ඔෆෙන්සිව් වෙපන්. ප්‍රහාරක අවිය. මේ ප්‍රහාරක අවිය මොකද්ද? දෙවියන් වහන්සේගේ වචනේ නැමැති ආත්මයන්න් වහන්සේගේ කඩුව. එතකොට අද අපි බලන්ට යන්නේ මෙන්න මේ 6 වෙනි අවිය. එය ප්‍රහාරක අවියක්. සතුරාට පහර දෙන අවිය. එකම අවිය අපිට තියෙන්නේ මොකද්ද? දේව වචනය. එතකොට මම ඔබට කියපු මුලින් ඒ අවස්ථා 5කදී කියපු ඒ අවි වලින් පළවෙනිම අවිය තමයි සත්‍යතාවයේ ඉඟපටිය. මේ සත්‍යතාවයේ ඉඟපටිය කිව්වේ මේ රෝම සොල්දාදුවාගේ මේ යුද්ධායුධ කට්ටලේ තියෙන වැදගත්ම දේ මොකද්ද? ඒ සොල්දාදුව පළඳන මේ ඉඟපටිය. ඔහුගේ සියලුම ආයුධ ටිකට ඒ පදනම, ඒ ස්ථිරකම දෙන්නේ මේ ඉඟපටිය. ඒ ඉඟපටියෙන් තමයි රෝම සොල්දාදුව සටනට යන්නේ, ඉස්සරහට යන්න හැමදේම කරන්ට තියෙන ශක්තිය එන්නේ ඉඟපටියෙන්. ඒතොර මෙන්න මේ ඉඟපටියේම තමයි කඩුව එල්ලලා තියෙන්නේ. ඔබට තේරෙනවා මේකේ තියෙන සම්බන්ධය දැන්. ඉඟපටියේම තමයි කඩුවත් එල්ලලා තියෙන්නේ. එතකොට මුලින් කියපු අවියයි අද මම කියන 6 වෙනි අවියයි මේ දෙකම සම්බන්ධ වෙන්නේ ඉඟපටියට. ඒ ඉඟපටිය කියන්නේ දෙවියන් වහන්සේගේ කියන්නේ සත්‍යතාවයේ ඉඟපටිය. මොකද සත්‍යතාවය කිව්වේ? දෙවියන් වහන්සේගේ වචනය. දෙවියන් වහන්සේගේ වචනය. මෙතනදී කිව්වේ වචනය මොකද්ද? ලෝගෝස් කියනවා. ඒ කියන්නේ ග්‍රීක පදයේ ලෝගෝස් කියන්නේ ලිඛිත දේව වචනය. ලිඛිත දේව වචනය. ඒ කියන්නේ බයිබලය තමයි එතන අදහස් කරේ. දැන් යොහන් 1:1 කියනවා පටන් ගැනීමේදී වාක්‍යානෝ සිටියසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේ සමග සිටියසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටියසේක. එතකොට ඒ අදහස් කළේ ඒ වාක්‍යානෝ කිව්වේ යේසුස් වහන්සේට. ඒතර උන්වහන්සේ ආරම්භයේ සිටම සිටියා. එතකොට ඒ ප්‍රකාශිත ඒ ලිඛිත දේව වචනය තමයි ලෝගෝස් කියලා කිව්වේ. ඒතර මේ ලෝගෝස් එකට සම්බන්ධ වෙනවා මේ 6 වෙනි පදය. හැබැයි මේ 6 වෙනි පදේ ඊට වෙනස් අදහසක් දරන්නේ. මේ 6 වෙනි අවියෙන් කියන්නේ මොකද්ද? ආත්මයන් වහන්සේගේ කඩුව. ඒ කියන්නේ පහර දෙන දේ. ඒ කිව්වේ මොකද්ද? ඒකට කිව්වේ රේමා වර්ඩ් එක. රේමා කිව්වේ දෙවියන් වහන්සේගේ වචනය. එය දෙවියන් වහන්සේගේ හඬ ඇතුව කතා කරන එක. දෙවියන් වහන්සේගේ හඬ ලෙස කතා කරන එක තමයි රේමා වර්ඩ් එක කියන්නේ. ඒක විශේෂිත අවස්ථාවලදී අපි පාවිච්චි කරන්නේ ලිඛිත දේව වචනේ තියෙන ඒ දේව වචනේ ප්‍රකාශ කරනවා, කටින් කියනවා. අන්න ඒක රේමා වර්ඩ් එක. ඉතින් මම ඔබට ඒක උදාහරණයක් පෙන්නමින් මම පෙන්නන්නම් මතෙව් සුභාරංචියේ 4 වෙනි පරිච්ඡේදයේ මේ යේසුස් වහන්සේ වනාන්තරයේ
පරීක්ෂා කරනු ලැබීම ගැන කාරණාව එතන කියනවා. එකල යේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ආත්මයන්න් වහන්සේ විසින් වනාන්තරයට පමුණුවනු ලැබූසේක. උන්වහන්සේ දහවල් 40ද රෑ 40ද निराහාරව වුන් පසු උන්වහන්සේට බඩගිනි විය. එවිට පරීක්ෂකයා උන්වහන්සේ වෙතට ඇවිත් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්න අන කරන්නයි කීවේ. උන්වහන්සේ උත්තර දෙමින් මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින් ජීවත් වෙනවා මිස රොටි පමණකින් ජීවත් නොවන්නේ කියා ලියා තිබේයයි කීසේක. යේසුස් වහන්සේ රේමා වර්ඩ් එකකින් එනේ කිව්වා දෙවියන් වහන්සේගේ වචනේ මේක ලියලා තියෙනවා කියලා. රේමා වර්ඩ් එකකින් කිව්වම ඒ සතුරා කරපු පළවෙනිම පරීක්ෂාව උන්වහන්සේ ජයගත්ත ඒ ඔව් කියපු දෙයට දෙවියන් වහන්සේ උත්තර දුන්නේ දේව වචනේ. මේ පරීක්ෂාවන් තුනේදීම දෙවියන් වහන්සේ ඒ පරණ ගිවිසුමේ ද්විතීය කතාව කියන පොතෙන් අරගෙන තමයි ඒ හැම උත්තරයක්ම දුන්නේ ඒ ලියා තිබේ කියලා. එතකොට ඒකට තමයි කිව්වේ රේමා වර්ඩ් එක. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කටින් කිව්වා ඒ ප්‍රකාශිත දේව වචනේ. අන්න ඒක තමයි කඩුව කියන්නේ. දෙවියන් දැන් සතුරා පහරවල් එල්ල කරන්න යනකොට පෙරලා ගහනවා නම් පෙරලා පහර දෙන්න තියෙන අපිට එකම දේ තමයි දෙවියන් වහන්සේගේ වචනේ. දෙවියන් වහන්සේගේ වචනේ කටින් ප්‍රකාශ කරන එක. ඒක තමයි රේමා වර්ඩ් එක. ඊළඟට කිව්වා එවිට යක්ෂයා උන්වහන්සේ සුද්ධ නුවරට පමුණුවා දේවමාලිගා මුදුනේ සිටුවා. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් පහතට පනින්න කුමක් හේඳ උන්වහන්සේ තමන් දූතයන්ට නුමගෙන අන දෙනසේක නුඹේ පය යම් හේකින් ගලක නොදින පිණිස ඔහු තමුන්ගේ අත්පිට නුමුසලාගෙන ගියා ලියා තිබෙයි උන්වහන්සේට මේ යක්ෂයා කිව්වේ මොකද ගීතාවලිය 91 උපුටා දක්වමින් යේසුස් වහන්සේ කිව්වා නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරව කියාත් ලියා තිබේයයි ඕට කීසේක අන්න පරණ ගිවිසුමින් අරන් ඒ ලිඛිත වචනෙන් ඒක රේමා වර්ඩ් එකක් විදිහට කිව්වා සතුරාට පහර දෙන දෙයක් විදිහට කිව්වා. නැවතත් යක්ෂයා උන්වහන්සේ ඊට උස් කන්දකට පමුණුවා ලෝකයේ සියලු රාජ්‍යයන් දෙයි ඓශ්චර්යද උන්වහන්සේට පෙන්වනවා ඔබ බිම වැටී මට নমස්කාර කරන්නේ නම් මේ සියල්ල ඔබට දෙන්නේ මේ උන්වහන්සේට කීවේය. එවිට යේසුස් වහන්සේ සාතන් අහක්ව යව මක්නිසාද නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේට নমස්කාර කරව උන්වහන්සේට පමණක් සේවය කරවයි ලියා තිබේයයි ඔටුග. It is written ලියා තිබේ කියලා කිව්වා ඒ රේමා වර්ඩ් එකෙන් දෙවියන් වහන්සේ ඒ ලිඛිත පදය අරන් කිව්වා. ඒකල යක්ෂයා උන්වහන්සේ අත්තර ගියේය. ඒ පරීක්ෂාවන් තුනටම උන්වහන්සේ උත්තර දුන්නා. මොකද උනේ? සතුරා ගියා පරාජය වෙලා. මේ පරීක්ෂාවන් තුනම තමයි පළමු මිනිස්සු වලට ගෙනාවේ ඒ දනුවේ නේද? මාංශයේ තෘෂ්ණාව, ඇසේ තෘෂ්ණාව සහ ජීවිතයේ අහංකාරය කියන. ඒ තුනින්ම ඒ දෙන්න අසමත් වුණා. උන්ට ඒ දනුවේනේ යන්න වුණා. නමුත් යේසුස් වහන්සේට සතුරා මේ පරීක්ෂාවන් තුනම ගෙනකොට උන්වහන්සේ දේව වචනෙන් උත්තර දුන්නේ. පරණ ගිවිසුමෙන් අරන් උත්තර දුන්නේ. ඒක තමයි රේමා වර්ඩ් එකෙන් උත්තර දුන්නේ. ඒ තමයි දෙවියන් වහන්සේගේ ඒ අවිය ඒ දෙවියන් වහන්සේගේ වචනය නැමැති ආත්මයන් වහන්සේගේ කඩුව. අපි ඒක තමයි පාවිච්චි කරන්නේ සතුරාට එරෙහිව. මේ ගැන මේ දේව වචනය ගැන හේබ්‍රු පොතේ කතා කරනවා. හේබ්‍රු 4:12 වෙනි පදේ මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනේ ජීවමානය බලවත්ය කොයිම දෙමුවත් කඩුවකටත් වඩා තියුණිය ප්‍රාණය හා ආත්මයේද සංධියා ඇටමිදුලද වෙන් කරන තරමට කාවදින්නේ සිතේ සිතුවිලිද අදහස්ද විමසන්නේ මෙතරම්ම බලවන්තයි දෙවියන් වහන්සේගේ වචන. ඒක ජීවමාන, ඒක ලිවින්, ඒක දෙවියන් ඒක තරම්ම බලවත්. දැන් මෙතන පාවිච්චි කරන පදේ මේ බලවත් කියන එකට දැන් ග්‍රීක පදේ එකෙන් එන ඉංග්‍රීසි පදේ තමයි එනර්ජි කියන එක. ඒ ශක්තිය තියෙන්නේ මේ දේව වචනය තුල. ඒ කියන්නේ දේව වචනේ තරම් ශක්තිමත් ඒ සමාන කරනවා කොයිම දෙමුවත් කඩුවකටත් වඩා තියුණේ. මොකද ඒකට පුළුවන් ප්‍රාණය ආත්මය සංධි ඇටමුදුළු වෙන් කරතන ඇතුළට කාවදින්න පුළුවන්. අපේ ඇතුළාන්තයේ තියෙන නපුරුකම් පාපයන් මේ සියල්ල විනිවිද උඩට ගේන්න පුළුවන් දේව වචනයට. දේව වචනය තුලින් තමයි අපි දැනගන්නේ ජීවිතේ හොඳ සහ නරක. මෙන්න මේ දේ ඇති කරන්නේ දේව වචනයයි. දේව වචනයට ඊතරම්ම බලයක් තියෙනවා. එය ජීවමානයි. අපි
මේ බයිබලයේ මේ මුද්‍රිත බයිබලය අපි පරණ අනුවාදයේ බලුවොත් 1930 ගණන් වල ලියලා තියෙනවා. නමුත් අපි මේක අදට බලනකොට අපිට මේ මුද්‍රිත අකුරු වෙනස් වෙලා නැහැ. නමුත් අපිට අලුත් දෙයක් මේකෙන් කියලා දෙනවා. සුද්ධාත්මයන් වහන්සේ අපිට කියලා දෙනවා. මොකද මේක ආත්මයන්න් වහන්සේගේ කඩුව. මේක ආත්මයන්න් වහන්සේ තමයි අපිට ඒ බලය දෙන්නේ. ඒතකොට අද දවසේ අපි කතා කළේ ඒ ක්‍රිස්තියානි කාර්යයේ යුද්ධ ආයුධ කට්ටලේ ඒ සම්පූර්ණ වෙන්නේ දේව වචනේ නැමැති මේ කඩුවෙන්. ඒකෙන් තමයි සම්පූර්ණ වෙන්නේ. මොකද මම මීට ඉස්සෙල්ලා ඔබට පෙන්눔 කළේ ඒ මුල් අවි පහ. ඒ අවි පහට මම කිව්වේ ආරක්ෂක අවි, ඒ කියන්නේ ඩිෆෙන්සිව් වෙපන්ස්. ඒ කියන්නේ අපි සතුරාගේ පහරවල් වලින් ආරක්ෂා වෙන්න තමයි ඒ තිබුණ අවි ගැන කිව්වේ. අද මම ඔබට කතා කළේ ප්‍රහාරක අවිය. අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන සතුරාට එරෙහිව අපිට පෙරලා පහර දෙන්න තියෙන අවිය. ඒක තමයි කිව්වේ දෙවියන් වහන්සේගේ වචනය. ඒ රේමා වර්ඩ් එක අපි දෙවියන් වහන්සේගේ වචනේ අපි ආරක්ෂා කරද්දී දෙවියන් වහන්සේගේ වචනේ කියනව නේද? ඒක ඊටම බලවත්. අපි ආරක්ෂා කරන දෙවියන් වහන්සේගේ වචනේ අරන් කටින් කියනව නේද? ඒක ඊතරම්ම බලවත්. ඒක ඊතරම්ම ජීවමානයි. ඉතින් අපිට අද දවසේ පින්වේ මෙන්න මේ ආයුධ කට්ටලෙන් මේ සන්නහයෙන් අපි සමන්විත වෙනවා නම් අපිට සතුරාට නිරන්තරයෙන්ම මුහුණ දෙන්න පුළුවන්. මේක දුන්නේ ලෝකයේ මිනිස්සුන්ට නෙවෙයි. මේ එපිස පොත කතා කරන්නේ ක්‍රිස්තියානිකාරයන්ට. ක්‍රිස්තියානිකාරයෝ අනිවාර්යයෙන්ම මේ අවි 6න් සන්නද්ධ වෙන්න ඕන. මේ සන්නද්ධ වුණොත් තමයි අපිට මේ කිතුණු ගමන සාර්ථකව අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද දවසේ ඔබ වහන්සේ අපට දුන්න මේ පණිවිඩය ගැන ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමිනේ. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. දවසේ රොටිය. දවසේ රොටිය.